Hi guys, ඔයාලා බලන්න ඇති මේ මොකද කියලා. ඇත්තටම මම TikTok එකේ වීඩියෝ එකක් දාලා තිබුණා. ඒ වීඩියෝ එකේ දාලා තිබුණේ officially TikTok creators ලට TikTok company එකෙන් gift එකක් එවලා, ඒ කියන්නේ එවනවා. ඉතින් මට මේ වගේ gift එකක් ඒගොල්ලෝ එවලා තියෙනවා. හැබැයි මම තාම බැලුවේ නැහැ මොකක්ද gift එක කියලා. ඉතින් මම ඔයාලට TikTok එකේ වීඩියෝ එකක් දැම්මා. TikTok එකේ දැකපු අයට මේ කියන්නේ TikTok එකේ වීඩියෝ එකක් දැම්මා. අපි ඒ මොකක්ද කියලා බලමු කියලා. මම ඒ වීඩියෝ එක සම්පූර්ණ වීඩියෝ එක මොකක්ද gift එක කියලා මම මගේ YouTube channel එකේ දානවා කියලා YouTube වීඩියෝ එකක් විදියට. ඉතින් එහෙනම් අපි වැඩි කතාවකට යන්නේ නැතුව අපි බලමු මේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා නේද? මෙන්න මේක තමයි ආලමට එවලා තිබුණේ. ඉතින් මේක ටක ගානවා මොකද්ද දන්නේ නැහැ. ඇත්තටම මේකේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේක මොකද්ද කියලා. මොකද්ද කියලා තාම දන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා නේද? මේක තමයි අම්මා TikTok ලාංඡනයේ තියෙන earrings දෙකක්. අපි මේක වැඩි කතාවකට යනකොට දාලා බලමු නේද? ඉතින් ඔයාලට පේනවා නේද මේ තියෙන්නේ? එයාලා TikTok එකෙන් තමයි මේක මට එවලා තියෙන්නේ. ගොඩක් සතුටුයි. ඉතින් මම දාන්න යන්නේ. ඔයාලා දැන් කල්පනා කරනවා ඇති එයාට විතරක් මොකද එහෙම එවලා තියෙන්නේ? ඇයි අපිට නැත්තේ කියලා. ඇත්තටම ඒක නම් දන්නේ නැහැ. කියන විදියට TikTok එකේ ක්‍රියේටිව් විදියට වීඩියෝ කරන අයට තමයි එවන්නේ කියලා තමයි මම නම් අහුවහම මට දැනගන්න ලැබුණේ. ඉතින් ඒක නෙවෙයි ඔයාලට මම කියන්නේ මාව අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා තියාගන්න ඕනේ. නැත්නම් මගේ අනිත් ඊළඟ දවසේ අනිත් වීඩියෝස් ඔයාලට මිස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න ඔයාලට පේනවා නේද? මේ තමයි මට TikTok එකේ ඔප්පු gift එක. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පේනවා නේද? ලස්සනයි නේ. ඔන්න ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මම වගේ ඔයාලත් ලස්සනට වීඩියෝස් කරන්න, ක්‍රියේටිව් විදිහට වීඩියෝස් කරන්න. ඉතින් ඔයාලත් TikTok එකේ ලස්සනට වීඩියෝ කරලා මේ වගේ TikTok එකෙන් අනිවාර්යෙන් මේ වගේ gift දිනා ගන්න ඕනේ. හරිද? තව දෙයක්. දැනට මේක විතරක් වුණාට තව ඉස්සරහට වීඩියෝස් කරද්දී යාළුවේ වීඩියෝ ගැන හොඳට හොයලා දාලා ඒව හොඳයි නම් යාළුවා අපිට තවත් gift එවනවා. ඉතින් ඔයාලත් කැමති නම් TikTok company එකෙන් මේ වගේ gift එකක් දිනා ගන්න කැමති නම් ඔයාලත් දැම්ම ඉඳන් කරන්න ඕනේ ක්‍රියේටිව් විදියට වීඩියෝස් කරන එක. එහෙනම් මම ඔයාලට තවත් ගොඩාක් ලොකු විස්තර කියන්න නැහැ. ඔයාලට මේ දේවල් තේරෙනවා ඇති කියලා මම හිතනවා. එහෙනම් අන්තිම පාඩ කියන්න තියෙන්නේ ශෂි නිෂාද YouTube channel එක subscribe කරන්න. අර side එකෙන් තියෙන bell එක ටාං ගාලා click කරන්න. ඒ විතරක් නෙමෙයි දිගටම මාත් එක්ක ඉන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලන ගමන් එහෙනම් අදට මම සමුගෙන යනවා. ආයෙත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනවා කියලා බලාපොරොත්තු තියාගන්න. එහෙනම් ඉතින් මම යනවා. ටටා. ඉතින් මම දැන් මේක දාගෙන හිටියාම ඔයාලට පේන්නෙත් නැහැ නේද? මම ආයි ගලවනවා. මේ තියෙන්නේ ඔයාලා ආසෙදි බලන්න කියලා මට හිතුණා. මේ තියෙන්නේ දැන් මේ දෙක තමයි. ඉතින් කියන්න තියෙන්නේ thank you TikTok, thank you මගේ TikTok එකේ යාළුවන්ට හැමෝටම. ඉතින් මම කියනවා ඔයාලටත් මේ වගේ හම්බෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් මේ වගේ මම කරනවා වගේම නෙමෙයි ලස්සන ක්‍රියේටිව් විදියට ලස්සන ක්‍රියේටිව් වීඩියෝ කරන්න. ඉතින් ඔයාලට මීට වඩා දෙයක් හම්බෙන්න පුළුවන්. මීට වඩා වටින දෙයක් හම්බෙන්න පුළුවන් කියලා මම අනිවාර්යෙන් හිතනවා. ඉතින් ඒක නිසා එහෙනම් ඔයාලත් මම වගේ වීඩියෝ මම වගේම වෙන්න එපා. ඔයාලා කැමති විදිහකට වීඩියෝ කරලා මේ වගේ ලස්සන දේවල් දිනා ගන්න. එහෙනම් ඉතින් අදට මම
යනවා. හැමෝටම ටටා.